හෙලෝ මගේ YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මගේ මේ vlog එක හපුතලේ travel කරන්න ඉන්න ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඉවර වෙනකම්ම බලන්න. අපේ ප්ලෑන් එක උනේ ඉදල්ගස්සින්නට යන්න. අපි ඉතින් උදේම හපුතලේ ස්ටේෂන් එකට ආවා. ඒදි තමයි අපිට මේ ට්‍රේන් එක හම්බුනේ. වෙලාව 6:50ට වගේ ඇති. මේ ට්‍රේන් එක ගියේ බදුල්ල බණ්ඩාරවල පැත්තට. ආපහු ඉදල්ගස්සින්න පැත්තට ට්‍රේන් එකක් තියෙනවා කිව්වේ 7:40ට. ඇත්තරම අපි ආව ගොඩක් වෙලාසන වැඩි. ඉතින් අපි හපුතලේ ස්ටේෂන් එකට ගිහිල්ලා එතන ෆොටෝ ටිකක් එහෙම ගහලා ඉදල්ගස්සිනට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ට්‍රේන් එක ගියාට පස්සේ අපි හපුතලේ ස්ටේෂන් එකට යන්න පිටත් වුණා. ඉතින් අපි ටිකට් අරගෙන ට්‍රේන් එක එනකම් බලන් හිටියා. දැන් අපි යන ට්‍රේන් එක එනවා. ඇත්තටම මෙතන ස්ටේෂන් එකේ ගොඩක් සෙනග හිටියා. මේ ට්‍රේන් එකට යන්න සමහරක් අය කොළඹටම යනවා ඇති. සමහර අය නුවර, හැටන්, මානෝය ඒ වගේ ඉතින් ගොඩක් පැතිවලට යන අය ඇති. අපිට මේ තර්ඩ් ක්ලාස් එක හොයාගන්නත් බැරි වුණා. දුවලා ගිහිල්ලා තමයි තර්ඩ් ක්ලාස් එකට නැගගත්තේ. ඊට පස්සේ අපි ඇවිල්ලා ඉදල්ගස්සින්නෙන් බැස්සා. ඇත්තටම ට්‍රේන් එක ඇතුළේ වීඩියෝ එකක් ගන්න බැරුණා. මොකද ගොඩක් සෙනග හිටියා. මේ අපි ආව ට්‍රේන් එක යනවා දැන් කොළඹ පැත්තට. අපි ඉතින් ඒක යනකම් බලන් හිටියා. හපුතලේ ඉඳලා ඉදල්ගස්සිනට තියෙන එක ස්ටේෂන් එකයි. ඇත්තටම හපුතලේනේ ඔයාලා එන්න ඕනි තැනක් තමයි ඉදල්ගස්සින්න කියන්නේ. මොකද එතන view එක මාරම ලස්සනයි. මේ ගිය ට්‍රේන් එකේ හැමදාම වගේ ටිකක් සෙනග. මේ තියෙන ඉදල්ගස්සින්න ස්ටේෂන් එක. දැන් වෙලාව උදේ 9:10ට වගේ ඇති. ඇත්තටම මුළු ස්ටේෂන් එකම මීදුමෙන් පිරුණා මේ වෙලාවෙදී. මාර ලස්සන view එකක් තියෙන ස්ටේෂන් එක අවට. ඉදල්ගස්සින්නට යනවා නම් ට්‍රේන් එකේම යන්න ඕනි. බස් යන පාරක් නැහැ මේ ළඟ. මෙන්න මේ වර්ගේ මලුත් තියෙනවා මේ ස්ටේෂන් එක පුරාම හිටවලා. මේ වර්ගේ විතරක් නෙමෙයි තව ගොඩක් වර්ගවල මල් අපි දැක්කා. ස්ටේෂන් එකට සැරේ මීදුම ඇවිල්ලා යනවා. ඇත්තටම ගොඩක් සීතලයි. මෙතන උඩ කන්දක් තියෙනවා යන්න. ගොඩක් අය එන්නේ කන්ද නගින්න තමයි. ඉස්සර නම් කට්ටිය කෑම්පිනුත් කරනවා එතන. දැන් නම් මං හිතන්නේ කෑම්පින් කරන්න තහනම්. අපි ස්ටේෂන් මාස්ටර්ගෙන් ඇහුවා මේ ළඟ බස් යන පාරක් තියෙනවද කියලා. එයා කිව්වා නම් කිලෝමීටර් 3ක් වගේ එහායින් තියෙන්නේ කියලා. ඒ කිලෝමීටර් 3 අපිට නම් ට්‍රීවිල් එකකින් වගේ යන්න පුළුවන්. ඒත් ඉතින් ඊට වඩා ලේසියි අපි ට්‍රේන් එකක් එනකම් ඉඳලා ඊළඟ ට්‍රේන් එකේ යන එක කියලා අපි හිතුවා. ඊට පස්සේ ඉතින් අපි ඊළඟ ට්‍රේන් එක එනකම් හිටියා. ඉතින් මෙන්න මේ වර්ගවල මල් තිබ්බා මේ ස්ටේෂන් එකේ. රෝස වර්ගයකුත් තිබ්බා. අපි මෙතනදී LODC ට්‍රේන් එක ආවා. ඇත්තට මේකේ ගොඩක් ඉන්නේ ෆොරින් අය. මෙතන එයාලට බලන්න ගොඩක් වෙලා ට්‍රේන් එක සාමාන්‍යයෙන් විනාඩි 10ක් වගේ නවත්තලා තියෙනවා. මෙතන view එක බලන්න යාලා මාර ආසයි. ට්‍රේන් එකෙන් ගොඩක් අය බැස්සා. බහලා මෙතන ෆොටෝස් එහෙම ගොඩක් අරගෙන තමයි ගියේ. ඇත්තට මෙයාලා එද්දි නම් මෙතන මීදුම තිබ්බේ නැහැ. ඒත් එයාලා මේ view එකට ගොඩක් ආස ඇති. මෙතන ෆොටෝස් ඒ වගේම වීඩියෝස් ගොඩක් එයාලා ගන්නවා අපි දැක්කා. ඇත්තටම එයාලට ට්‍රේන් එකේ යන්න කතා කරත් 3-4 පාරක් වගේ කතා කරාට පස්සේ තමයි එයාලා ට්‍රේන් එකට නැග්ගේ. ඒ කියන්නේ එයාලා මෙතන view එකට මාරම ආසාවක් තියෙනවා කියලා අපි දැක්කා.
ඇත්තටම ඔයාලට පේනවා ඇති අර නලාවක් නාද කරනවා ඒක ගොඩ පාරක් නාද කරා එයාලට ට්‍රේන් එකට නගින්න කියන්න. ඇත්තට මේක 5-6 පාරක් ගැහැව්වට පස්සේ තමයි එයාලා ට්‍රේන් එකට නැග්ගේ. මොකද මෙතන view එකට ඒ තරම් ඒ මිනිස්සු කැමති. ඇත්තටම ගොඩක් වෙලා හිටියා එයාලා විනාඩි 10ක් විනාඩි 15ක් වගේ හිටියා මෙතන. හුළඟේද්දි මාරම ලස්සනයි මෙතන. දැන් මීදුම ටිකක් එහෙට මෙහෙට ගිහිල්ලා තියෙන්නේ. මෙතන ස්ටේෂන් එකට පහළ පොඩි පල්ලමක් වගේ තියෙනවා. ඒ ටික තමයි මේ වීඩියෝ කරලා තියෙන්නේ. අපිට රේල් පාරෙන් පහළ වීඩියෝ කරගන්න බැරි වුණා. එතනක් තියෙන මේ වගේම view එකක්. මේ වීඩියෝ එකෙන් ඔයාලට පේනවා ඇති මුළු ස්ටේෂන් එකම මීදුමෙන් වැහෙන විදිහ. අතට මේවා මූණේ හැපෙද්දි මාරම සීතලයි. හුළඟකුත් එක්ක එන්නේ. මේ එන ට්‍රේන් එකේ තමයි අපි ආපහු යන්න ලෑස්ති වුණේ. බලන්නකො මීදුම මැදින් එද්දි කොච්චර ලස්සනක් තියෙනවද කියලා. මේ ට්‍රේන් එක ඉදල්ගස්සින්න ස්ටේෂන් එකට එන්නේ උදේ 11:40ට වගේ. ඉතින් මේ ට්‍රේන් එකේ ආපහු අපි හපුතලේ පැත්තට යන්න පිටත් වුණා. අපි එද්දි තව ට්‍රේන් එකක් අපිට හම්බුණා හපුතලේ ස්ටේෂන් එකේදී. ඒක අපි ආව පැත්තට යන්නේ. ඒ කියන්නේ කොළඹ පැත්තට. දැන් අපි ආව ට්‍රේන් එක යන්නේ ඇල්ල බණ්ඩාරවල පැත්තට. අපි මෙතනින් බහිද්දි 12:40ට වගේ ඇති. දවල් බලන්න හොඳට අවුව පායලා තියෙනවා. මීදුම් ගතියක් නැහැ. ට්‍රේන් එක ටිකක් පරක්කු වුණා. ඒකයි එච්චර වෙලා ගියේ. මොකද හපුතලේ ඉඳලා ඉදල්ගස්සින්නට එන පාර හදනවා. රේල් පාරේ දෙපැත්ත අලුත් වැඩියා කරනවා. ඒක නිසා ට්‍රේන් එක නවත්ත තමයි ආවේ. ඒක නිසා තමයි ගොඩක් වෙලා ගියේ ට්‍රේන් එකට එන්න. ඊට පස්සේ අපි ඇවිල්ලත් හපුතලේ ෆොටෝස් ටිකක් ගත්තා. ෆොටෝ නම් කොච්චර ගැව්වත් ඇති වෙන්නේ නැහැ නේ ඉතින්. ඉතින් ඒ ට්‍රේන් එක කොළඹ පැත්තට යන්න පිටත් වුණා. අපි ඉතින් ට්‍රේන් එක යනකම් බලන් ඉඳලා හපුතලේ ස්ටේෂන් එකට ආවා. හපුතලේ ස්ටේෂන් එක ගොඩක් ලොකුයි. ඉදල්ගස්සින්නේ නම් තිබ්බේ පොඩි ස්ටේෂන් එකක්. මේක හැමතැනම මල් වවලා තියෙනවා. ඇත්තටම හපුතලේ ස්ටේෂන් එකත් ගොඩක් ලස්සන ස්ටේෂන් එකක්. අපි ඊට පස්සේ එතනින් පිටත් වෙලා යන්න ඔලිව් විව් පොයින්ට් එකට. මේ යන පාර. මෙතන කෝවිලක් තියෙනවා. කෝවිලට එහා පැත්තේ තමයි අපි යන තැන තියෙන්නේ. අපි ඔලිව් විව් පොයින්ට් එකට යන්නේ අපේ දවල් කෑම ගන්න. ඇත්තටම මෙතන ගොඩක් රසයි කෑම. අපි කලින් පාරකුත් හපුතලේ ඇවිල්ලා මෙතනින් කෑවා. ඒ වගේම ලොකු ගාණක් නැහැ. පොඩි ගණන් වලට ගොඩක් රසට මෙතනින් කෑම ගන්න පුළුවන්. ගොඩක් ෆොරින් අය තමයි මෙතනට යන්නේ. ඇත්තටම ගොඩක් ලස්සන view එකක් තියෙනවා මෙතන. ඒ වගේම මෙතන ගොඩක් ෆුඩ් මෙනු තිබ්බා. ඒ කියන්නේ ෆොරින් අයගේ ඒවා, ශ්‍රී ලංකන් ඒවා, ඒ වගේ ගොඩක් මෙනු තියෙනවා. ඇත්තටම මෙතන ලොකු ගාණක් එන්නේ නැහැ. අපි කෑවේ මික්ස් රයිස් එකක්. ඒකේ 1 පර්සන් එකක් උනේ 550ක් වගේ ගාණක්. ඒ වගේම කොත්තු තිබ්බා, රයිස් ඇන් කරි තිබ්බා 450ට. ඉතින් ඒ වගේ ගොඩක් ලාභෙට හොඳ view එකක් තියෙන තැනක් තමයි ඔලිව් විව් පොයින්ට් එක කියන්නේ. ඒ කියන්නේ ඔයාලත් හපුතලේ යනවා නම් මම රෙකමන්ඩ් කරනවා ඔයාලා කෑම ගන්න මෙතනට යන්න කියලා. මේ තියෙන අපි කෑව රයිස් එක. මේකට චිලි පේස්ට් එකයි, ග්‍රේවි එකයි, සෝස් එකයි දෙනවා. ඇත්තටම ගොඩක් රසයි. ඒ වගේම එක්කෙනෙකුට හොඳටම ප්‍රමාණවත් මේක. අපි අන්තිමටම ගියේ ඇඩිසන් බංගලාව බලන්න. මෙතනින් ටිකට් ගන්න ඕනේ. ටිකට් එකක් රුපියල් 100යි. ඉතින් අපි ටිකට් දෙකක් අරගෙන ඊට පස්සේ ඇඩිසන් බංගලාවට යන්න පිටත් වුණා. ඇත්තට මෙතනට අපි යද්දි හවස 5ට වගේ ඇති. වහන්න ඔන්න මෙන්න තියලා තමයි ගියේ. ඉතින් ගොඩක් වෙලා ඇතුලේ ඉන්න උන් නැහැ. ඉක්මනට එළියට එන්න වුණා. ඇඩිසන් බංගලාව කියන්නේ හපුතලේ එන ඔයාලා යන්න ඕනි තැනක්. දැන් නම් හවස් වෙලා දැන් මීදුම නැහැ. මීදුම අඩු වෙලා. ඇත්තටම මීදුමෙන් ඇහුනම මෙතන මාරම ලස්සනයි. අපි කලින් පාරක් එද්දි මේ ඇත්තටම මීදුමෙන් ඇහිලා තිබ්බා. ෆොරිනර්ස්ලා ඒ වගේම ලංකාවේ අය බලන්න යන තැනක් තමයි ඇඩිසන් බංගලාව. ඇත්තටම මේක ඇතුලේ නම් ෆොටෝස් එහෙම ගන්න දෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට තමයි අපේ හපුතලේ ගමන නිමා වුණේ. අපිට නම් හපුතලේට තියෙන පැය 2ක වගේ දුරක්. හැබැයි ඔයාලා එනවා නම් ට්‍රේන් එකේ එන්න. කොළඹ ඉඳලා හපුතලේට ට්‍රේන් එකේ එද්දි වටපිටාව මාරම ලස්සනයි. මාරම view එකක් තියෙන්නේ. ඉතින් ඔයාලා එනවා නම් එහෙම එන්න. ඇත්තට මේ ගමන මාරම සුන්දර ගමනක් වේවි ඔයාලට හැමදාටම මතක හිටින්න.